අපි ඕතස්ලට ලියුම් ලිව්වට ඕතස්ලකින් අපිට ලියුම් ගෙනවා හරි අඩුයිනේ. ඉතින් මේ තියෙන එහෙම කලාතුරකින් ලැබෙන ලියුමක්. ඕත කෙනෙක්ගෙන් ආපු. ඒක මට හම්බුනේ සංචාරණි පොත ලිව්ව ඉස්සුරු මතීෂ ප්‍රනාන්දු කියන මල්ලිගෙන්. මම සංචාරණි පොතේ කරපු වීඩියෝ එකට තමයි මේක හම්බුනේ මට. ඇත්තටම මේක හැවිල්ලා ගොඩක් කල් මට අද තමයි වීඩියෝ එකක් කරගන්න හම්බුනේ. මම මේක බලුවා කලින්. මෙහෙම තමයි ලියුම තියෙන්නේ. ලස්සනයි නේද? කුරුළු පිහාට්ටක්. ඉපස්සේ චූටි නෝට් එකක්. ලෙවුලගේ. ඔයා hina වෙනකොට මුළු ලෝකයක් ඔයාගේ ලස්සන hinaව දිහා බලන් ඉන්නවා. ඒ හින්දා හැමදාම මම ලස්සනට hina වෙලා ඉන්න ළමයා. පොඩි නෝට් එකක්. ඉතින් සංචාරණි පොත ඔයාලා කියවලා තියෙනවා නම් කොහොමද කියලා මට කියන්න යන්න. ඒ වගේම මගේ වීඩියෝ එක බලුවේ නැත්නම් ගිහිල්ලා ඒකත් බලන්න.